අද වෙනකොට දැන් ඩොලර් එක ගිහිලා තියෙනවා නිල වශයෙන් බැලුවොත් 346කට ගිහිලා තියෙනවා 6කට 8කට ඊළඟට එළියේ 355කට යන්නේ ඩොලර් එක. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ කතාවල් වගේම තමයි ඩොලර් එකත් විටින් විට වෙනස් වෙනවා. ටට්ටක් ගාලා වෙනස් වෙනවා ඩොලර් එක. හරි උදේ තියෙන ගාන නෙමෙයි දවල් තියෙන්නේ. බැංකුවෙන් බැංකුවට ඩොලර් එක වෙනස් වෙනවා. DFCC එකේ එක ගානයි, BOC එකේ එක ගානයි, HNB එකේ එක ගානයි, කොමර්ෂල් බැංකුවේ එක ගානයි. අර 710 7.5 නෙමෙයි. රුපියල් 2 3ක වෙනසක් තියෙනවා. පැයෙන් පැයට. එතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. අර්බුදයක් තියෙනවා ඩොලර් නැහැ මාකට් එකේ. ඩොලර් එක ඒකයි වැඩි වෙන්නේ. දැන් අපි අහන්න කැමති ඔබතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. දැන් ආනයන බාණ්ඩ ඔක්කොම මිල ඉහළ ගිහිලා තියෙන්නේ. දැන් කිරිපිටි එක රුපියල් 125කින් වැඩි කරා කිලෝ එකක්. කිලෝ කිරිපිටි එකක් කීයද? රුපියල් 3000යි. කිලෝ එක. ග්‍රෑම් 400 100 වැඩි කරා රුපියල් 50කි. එතකොට දැන් ආනයන බාණ්ඩ හැම එකක්ම ඉහළ ගිහිල්ලා අද උද්දමනය වැඩි වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මෙතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. අර්බුදේ නැත්නම් මොකද? පාරට බෑලා බැලුවා නම් අර්බුදේ පේනවා. එතුමාලා ඉස්සරහට නම් කිව්වා සීතල කාමරවල ඉන්නවා කියලා. ඒ සීතල කාමරවල හිටපු අයත් මේ වගේ බරක් දැම්මේ නැහැ. මෙතුමන්ලා සීතල කාමරෙත් නෙමෙයි. මෙතුමන්ලා ඉන්නේ අඟහරු ලෝකේ. ඒ හින්දා අපි කියනවා අඟහරු ලෝකෙන් බෑලා බලන්න කියලා. තත්ත්වය මොකද්ද කියලා. ඊළඟ දේ තමයි දැන් අපේ නියෝජ්‍ය මුදල් ඇමතිතුමාද ඊයේ පෙරේදා ඇවිල්ලා කිව්වා ජීවත් වෙන්න 16451ක් යනවයි කියලා. ඕ 400 571ක්. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 16571යි කියලා කියන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා දරිද්‍රතාවය රේඛාවට අන්තිමම කොනේ තියෙන එක. ඒ කියන්නේ මිනිහෙක් ඒ කියන්නේ ලෙඩේ අර ඇඳේ ඉන්න මිනිහා ඉන්නවනේ. ඒ ඇඳේ ඉන්න මිනිහට කැලරි ටිකක් දෙන්න තමයි 16571ක් කියන්නේ. කියන්නේ මැරෙන්නේ නැතුව ඉන්න. හරිද? මේ සාමාන්‍ය මිනිහෙක්ට නෙමෙයි. ලෝක බැංකුව මොකද්ද කියන්නේ? ලෝක බැංකුව කියනවා දරිද්‍රතාවය රේඛාව අවසාන වෙන්නේ ඩොලර් 4.65ක්. ඒ කියන්නේ ලෝක බැංකුවට අනුව අපි බැලුවොත් එහෙම අවශ්‍ය වෙනවා මාසයකට රුපියල් 40950ක්. 40950ක් ඕනේ සාමාන්‍ය මිනිහට ජීවත් වෙන්න. එතකොට එතුමා කියනවා 16500යි කියලා එතන රූපවාහිනියකටත් ඇවිල්ලා කියනවා. මම දන්නේ නැහැ එතුමාගේ මේ කෝට් එකයි ටයි එකයි ඩයි ක්ලීන් දාන්න කීයක් යනවද කියලා. ඒව දාලා පුළුවන් ද 16500කින් ජීවත් වෙන්න. එතකොට දැන් අපි දන්නවා දැන් අපි ගත්තොත් එහෙම ප්ලේන් ටිකක් කීයද? ප්ලේන් ටික රුපියල් 50යි. සීනි නැතුව බොනවා නම් 30යි. හරිද? දැන් උදේට හාල් මැස්සෝ ටිකයි පරිප්පු ටිකයි නිකන් අර බත් වල අර දෙනවනේ අර පීරිසියක කෝප් එක. ඒ ටික කෑම 150ක් යනවා. ඒ කාලත් මදි. ඊළඟට අශෝක ග්ලාස් එකෙන් වතුර එකක් බිව්වොත් තමයි බඩ පිරෙන්නේ. දැන් සිගරට් එකක් බොන මිනිහා ඉන්න රුපියල් 160යි. ඒත් ඔයගොල්ලෝ වගේ ගමේ අර බුලත් පිට කනවා නම් රුපියල් 70යි. එතකොට අපි 16571 දින 30න් බෙදුවා නම් දවසකට රුපියල් 550යි ඕනේ. රුපියල් 550යි මිනිහෙක්ට තුන් වේල ගන්න පුළුවන්ද? ආගරු කතානායකතුමනි තුන් වේල ගන්න පුළුවන්ද 550න් ඔබතුමා hina වෙනවා. බෑනේ. ඒ මොකද මේ නියෝජ්‍ය මුදල් ඇමතුමා කියන්නේ? පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා ආපු වෙලාවෙ ඒකට උත්තරයක් දෙනවා 16571කින් ජීවත් වෙන්න පුළුවන් කියලා. හරි? එතකොට අපි බැලුවොත් එහෙම දවල් කෑම ගත්තොත් එළවලු කෑම 280යි. මාළු කෑමක් එහෙම සාමාන්‍ය ගාන 400යි. කුකුල් මස් කෑමක් ගත්තොත් 500යි. රැවුලයි කොණ්ඩේ කපන්නද ඔබතුමා රැවුලයි කොණ්ඩේ කපන්න කිව්වොත් එහෙම රුපියල් 1000ක් ගන්නවා. රැවුල කපන්න 500යි කොණ්ඩේ කපන්න 700යි. අය ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩ කරා මේ පෞගිය සතියේ යුනිට් 180ට වැඩිය. දැන් කරන්ට් බිලත් වැඩි කරලා තියෙන්නේ බාබර් සාප්පු වල. එතකොට දැන් රුපියල් 500න් ජීවත් වෙන්න පුළුවන් ද ගරු කතානායකතුමා? එතකොට දැන් අපිට පේනවා මිනිස්සු අද වෙනකොට ජීවත් වෙන්න බෑ. 4 දෙනෙක් ඉන්න පවුලකට 1,63,000ක් ඕනේ. ලෝක බැංකුවේ නිර්ණායක අනුව. හරි 4 දෙනෙක් ඉන්න පවුලකට. එතකොට දැන් අපි බලනකොට හැම දෙයක්ම අද වෙනකොට වැඩි වෙලා තියෙන්නේ. ඩොලර් එක වැඩිවීම උඩ අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල වැඩි වෙලා තියෙනවා. ඊළඟට කියනවා භාණ්ඩාගාරයේ පිරී ඉතිරලා තියෙනවලු. දැන් ඊළඟට කියනවා ප්‍රාථමික account එක මේ ප්ලස් වෙලා තියෙනවායි කියලා. එහෙනම් සහන දෙන්නකෝ. එහෙනම් සහන නොදී ඉන්නේ ඇයි? දැන් මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන දැන් දන්නවනේ කිරි පැකට් එක ගියා කිලෝ එක 3000යි. කිරි පිටි එක ළමයින්ට දෙන්න කිරි එක. සහන දෙන්න පුළුවන්. ඒව දෙන්නේ නැහැ. ඊළඟට තමුන්නාන්සලා කිව්වා ඉඳගෙන විශේෂයෙන්ම අර අපිට මතකයි අර ඡන්ද කාලේ කිව්වා ඩොලර් කතාව. කවුද කිව්වේ? දැන් අපේ ටිල්වින් සිල්වා ඔබතුමාලාගේ ආධ්‍යාත්මික නායකතුමා කිව්වා මෙහෙම කිව්වේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අපේ රටේ ඩොලර් අර්බුදයක් ආවොත් අපේ පක්ෂ යාන්ත්‍රයක් තියෙනවා ලෝකේ පුරාම අපි ඒ සමාජිකයන්ට කිව්වා ගම ඔක්කොමලා ඩොලර් එවනවා කියලා කිව්වා. කොහොමද දැන් යාන්ත්‍රය මඩකල කාලාද? දැන් කියන්නකෝ ඩොලර් එවන්න කියලා. දැන් මේ ඩොලර් එක 355යි. මේ සතියේ විතරක් 120කින් වැඩි වෙලා. ආයෙත් රුපියලකින් වැඩි. අද දැන් උදේ එන ගාන නෙමෙයි දවල් තියෙන්නේ. විනාඩියට වැඩි වෙනවා. අර 3 වීල් එකේ මේ ටැක්සි මීටරේ වැටෙනවා. දැන් මම පටන් ගන්නකොට තිබේ 355යි මම ඉවර වෙනකොට 365යි වෙයි ඕක. එතකොට මම
මේ කියන්නේ පංච ලේකම්තුමාට කියන්න අර ඕගොල්ලන්ගේ ලෝකේ පුරාම ඉන්න සමාජිකයන්ට කියන්න කියලා යාන්ත්‍රණයේ කරකොලා දැන් මේ රටට ඩොලර් ගේන්න. මොකද මිනිස්සු ඒව විශ්වාස කරලා තමයි ඡන්දය දුන්නේ. තමුන්නාන්සලාගේ කතාවලට. ඊළඟට කිව්වා අපේ හඳුන් නැති ඇමතිතුමා කිව්වා මොකද? එයාගේ ටෙලිෆෝන් එකට ආවයි කිව්වා දන්නේ නැති නම්බරයකින් ආණ්ඩුව හදුවම ඩොලර් මිලියනයක් දෙනවා කියලා. නේද? දැන් මේ මිලියන ආවද කියලා අපි අහන්න කැමතියි. ඒ ඩොලර් මිලියන ඇවිල්ලා එහෙම නැත්නම් පළවත්තේ හැකර්ස්ලා ඒක හැක් කරාද? ඒ ඩොලර් මිලියන එක කාගේ account එකටද ගියේ කියන්නේ? දැන් ඔබතුමාලා ඡන්ද වේදිකාවල් වල කියපු දේවල්. දැන් මේ දන්නේ නැති අය කතා කරලා කිව්වනේ ටෙලිෆෝන් එකට අපි ඩොලර් එවන්නම් කියලා ඕගොල්ලෝ ආණ්ඩුව ගන්න කියලා. දැන් ආණ්ඩුව අරගෙන අවුරුදු එකමාරක් තියෙනවා. දැන් ජනතාව බලාගෙන ඉන්නවා. දැන් ඒ කියපු ඩොලර් ටික කෝ ඒ ඩොලර් ආවද? ඒව කාගේ account වලටද ගියේ? දැන් අහනවා. නමුත් ඒවා එන්නේ නැහැ. තියෙන ඩොලර් ටික මේ හොරගම් කරගෙන වෙන වෙන account වලට යනවා. නේද? ඉස්සර තමුන්නාන්සලා ඇහුවා අර උගන්ඩාවේ තියෙන තමුන්නාන්සලාගේ සල්ලි ගේන්නද එපාද කියලා ඇහුවා. දැන් අපිට අහන්න තියෙන්නේ දැන් තමුන්නාන්සලාගේ සල්ලි ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඒවා ගේන්නද එපාද කියලා අහන්න තියෙන්නේ. එතකොට අද ඒ තත්ත්වයට අද ගිහිලා තියෙනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආර්ථිකය ක්‍රමයෙන් නරක අතට ගමන් කරනවා. මේක පිළිගන්න. මේකට ඇවිල්ලා නැවත වතාවක් මේ සභාවට ඇවිල්ලා ඔහොම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඔය බැසිල් රාජපක්ෂත් ඇවිල්ලා ඔය නියෝජ්‍ය ඇමතිතුමා කියන වගේම තමයි එදත් කිව්වේ ඇවිල්ලා. ඇයි ඕකම තමයි කිව්වේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. කිසි අත පහකට ගණන් ගත්තේ නැහැ. ඕකම තමයි කිව්වේ. ඒ පරණ ඇන්සාර් ටික අරගෙන බලන්න. 2022 බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා හැටියට කතා කරපු කතා ටික. ඕකම තමයි කිව්වේ. පට්ටපල් බොරු ටිකක් කිව්වා. දැන් අන්තිමට කෙල වෙලා යනකම් ඔක්කොමද කෙල වෙනවා. අන්න කුමාරට ඡන්ද දීපු අයටත් කෙල වෙනවා ඡන්ද නොදීපු අයටත් කෙල වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒ හින්දා තමයි අපි මේ කියන්නේ. අපිටත් කෙල වෙනවා. ඕගොල්ලන්ට විතරක් නෙමෙයි. මේකදී මේ ප්‍රශ්නේ ඊටාම බැරෑරුම් දෙක සලකන්න. දැන් තමුන්නාන්සලා අපි දන්නවා දැන් මහ බැංකුව ඩොලර් රිලීස් කරන්නේ නැහැ. ඒකයි මේ ඩොලර් හිඟයක් තියෙනවා මාකට් එකේ. ඒකයි ඩොලර් එක මෙහෙම යන්නේ. ඒක මහ බැංකුව එක කරන්නේ නැත්තේ IMF එකේ තමුන්නාන්සලා එකඟ වෙච්ච කොන්දේසි අනුව දැන් තියෙන ඩොලර් ටික රිලීස් කරගන්න බෑ. Honorable Mujibur Rahman, your time is up. අවසාන කරන්න ඒ හින්දා අද අපි හිතනවාට වැඩිය ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් නරක අතට ගමන් කරනවා කියන එක. ඒ හින්දා අද වෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දවස ගානේ වැඩි වීගෙන යනවා. ඒව පාලනය කරන්න බැරි වෙනවා. හාල් මිල වෙන්න පුළුවන් හැම මිලක්ම ඉහළ යනවා. ඒක පාලනය කරගන්න බෑ. ඒ පාලනය කරගන්න බැලුව ප්‍රතිඵලය ඉතාම ඉදිරි කාලෙදී මේක අපි සියලු දෙනාටම මේ ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. මේ පිළිබඳව ආණ්ඩුව අපි දැනුවත් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.